මේ කානුව කපපු එකයි වැඩේ. මේක කල්පනා කරා වනිස්සුගේ ෆෝන් එක. මේ පැන්සල් හදන්න ඕන මේ ඉඳන් තියෙනවා මේ. මේ කානුව කපපු එක තමයි වැඩේ. මෙච්චර හීනියට. කටිය හිත නැත්නම් නාල යන්න පුළුවන්. ඒ නාමු. නාමද? ඒ මේ මෙතන ඉඳන් නාන්නේ නෑ රෙදි හොතන එක මේක. අවුරුදු 4ක් ගියාලු. ආන්ගර කානුක අපේ කොට වැඩි බාන්නේ දැන් කපන්න කොච්චර මහන්සිය නැගේ ගන්න දැන් යාය ටෙක්ටු නිසා පුළුවන්. වෙන කෙනෙකුට බෑනේ ඔය කානුක ගන්න. බලාගන්න සෝම මේක එල්ලලා දැනට අහු රක්ලස් නේ මේක වෙන්ද නැහැ. මං කිව්වේ තරංග මේක උඩින් සම්පූර්ණයෙන් වැලක් පෙව යවුවා නම් ඉවරයිනේ කතන්දරේ. එන විදල්ලා කැලේ වගේ. දැන් උන්නා වදුරනේ. ඒ ඕක මේක තමයි ඇතින් වටේ යටින් නෝ. දැන් ඉන්දෙන්නේ නේද රෝඩලින්? බාල් දෙතුන් 100ක් ඉන්නේ හින්දෙනවා. හින්දෙනවා. හින්දෙන්නේම නෑ. ඉඳලා යන්නේ. ඒකයි මම මෙච්චර මහන්සි. මේ අනිත් එක මේකට සිමෙන්ති වැලි ගල් දාන්නේ. ස්වභාව ධර්මයක් පෙන්නන්නේ මට. නැත්නම් ඒක නැතුව යනවනේ ස්වභාවික ගතිය නැතුව යන්නේ නේද? මම දෙතිදා නාන තබාගියා ගින්න. නාන නාගෙන යන්න. නාන්න ආයෙ වෙලාවක එන්න. දැන් මේ අපි කනගමන් බලාගෙන යන්න ආවේ. අනිවාර්යෙන් නාන්න දෙනවා හැබැයි. යමුරුනේ. ඔව්. මගේ කාමරක් තියෙනවා ඒක ගන්න ආන්න වතුරේ. මේ වතුර උල්පත් නේද? ඈ? මේ උල්පත් යට ගල. යට ගල තියෙනවා. ඒ ගල ඉන්න යට ගුණන්නේ මෙතන දාන පිට. මේක වතුර නිකන් නිල් කෑල්ල වගේ තමයි.